Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට මේ වීඩියෝෙන් කතා කරන්න ආවේ තෙමු එක කරහා ඔයාට free gifts ගන්න පුළුවන් වන අලුත් method එක මොකක්ද කියන එක ගැන. ඉතින් මේ කරහා ඔයාට පුළුවන් වෙනවා ඔයා කැමතිම items ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මෙතනදී ඔයාට කිසිම payment method එකක් add කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේක හරියටම කරන්න මම මේ කියලා දෙන ස්ටෙප් ටික හරියටම follow කරලා. ඉතින් අපි බලමු කොහොමද ඒක හරියටම කරන්න කියලා. ඉතින් මම මේ කතා කරන free gifts ගන්න method එක හරහා ඔයාට පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙන වගේ ඕනෑම items එකක් ඔයාට free ම ගෙන්න ගන්න. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන ගොඩක් items අපිට collection ගොඩක් තියෙනවා තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා කැමති items එක ඔයාට මෙතනින් තෝරා ගන්න පුළුවන්. මෙතන items 10 ගාණක් තියෙන හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම මේක මිස් කරගන්න එපා. මොකද මේක ඔයාලට කාලයකට පමණක් දෙන්න පුළුවන් මේ තෙමු එක කරහා. ඉතින් ඒ නිසා මේක අයින් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයත් free gifts ගෙන්න ගන්න. ඉතින් මම මීට කලින් free gifts වලින් මම ගෙන්නපු items වල unboxing video එකක් දාලා තියෙනවා. ඒකත් ඔයා තාම බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න. මම ඒකෙදි කතා කරනවා මේ මම ගෙනාපු items මොනවද කියලා ඔයාලට එතනදී idea එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් අපි අද මේ කතා කරන free gifts method එකක් ගැන කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලාම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයාලා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එකත් all දීලා තියාගන්න. එතකොට මම මේ විදිහේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට කතා කරමු කොහොමද තෙමු එකෙන් free gifts ගන්න කියන එක ගැන. ඉතින් ඔයා මේ වැඩේ කරන්න නම් ඔයා මුලින්ම යන්න ඕනේ තෙමු app එකට. ඉතින් ඔයා තාමත් තෙමු app එක ඔයාගේ phone එකට install කරලා නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ App Store එකෙන් හරි නැත්නම් Play Store එකෙන් හරි ඔයාගේ app එක download කරගන්න. ඉතින් මේ තෙමු app එක ඔයාගේ phone එකට install කරලා phone ඒකට login වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාට මම මේ කියලා දෙන method එක හරහා free gifts ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මම දැන් තෙමු app එක download කරන විදිය ගැන කියලා දෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ගොඩක් අය ගාව මේ app එක තියෙන නිසා. ඉතින් මම මෙන්න මෙතනින් මගේ තෙමු app එක ඕපන් කරගන්නවා. ඉතින් වත් තෙමු app එක ඕපන් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් app එක ඕපන් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට home page interface එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් මම මේ කියලා දෙන වැඩේ කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ තෙමු app එකට log වෙලා ඉන්න ඕනේ අලුත් account එකකින්. ඉතින් ඒ අලුත් account එකක් කියලා කියන්නේ ඔයා තෙමු එකට මීට කලින් log වෙලා නැති account එකකින්. ඒ කියන්නේ ඔයා මීට කලින් තෙමු එකෙන් ඕඩර් කරලා නැති නැත්නම් තෙමු එකෙන් shopping කරලා නැති account එකක් Google account එකක් තමයි ඔයා මේකට දෙන්න ඕනේ. මොකද කලින් account වලට මම මේ කියලා දෙන ක්‍රමය හරහා free gifts ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා අන්න එක හොඳට මතක තියාගන්න. ඔයාගේ තියෙන account එකෙන් ඔයා ගියා කියලා ඔයාට මේ විදියට free gifts ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට මේකට අලුත් account එකකට switch වෙන්න වෙනවා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද අලුත් account එකකට මේක log වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේක තියෙනවා මෙන්න මෙතන U කියලා එකක්. ඉතින් මෙන්න මේ U කියන එකට ගියාට පස්සේ ඔයාගේ account name එකත් එක්ක පෙන්නයි. ඉතින් ඔයා මේක කලින් log වෙලා ඉන්න account එක නම් ඔයා අනිවාර්යයෙන්ම මම මේ කියලා දෙන විදිහට වෙන account එකකට switch වෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට තියෙන්නේ මෙන්න මෙතන ඔයාට වෙන setting icon එකක් තියෙනවා. ඉතින් මේ setting icon එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට option ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන සරලවම මෙන්න මෙතන තියෙනවා switch account කියලා එකක්. ඉතින් මෙන්න මේ switch account කියන එක එකපාරක් touch කරන්න. ඒ විදිහට touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ account ටික පෙන්නයි. ඒ කියන්නේ ඔයාගේ phone එකේ දැනට තියෙන Google account ටික පෙන්නයි. ඉතින් මෙහෙම ඔයාගේ මගේ එකක් පෙන්නනවා ඔයාලට පුළුවන් මෙතන add account වලට යන්න. ඒ විදිහට add account ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතන පුළුවන් Google continue with Google කියන එකෙන් දෙන්න. නැත්නම් Facebook වලින් log වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට Google account එක හදාගන්න පුළුවන් මෙන්න මෙතනදී. ඉතින් මේ continue with Google කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට load වෙලා ඔයාගේ account එක පෙන්නයි. ඉතින් මෙතනදී මේ තියෙනවා another account කියලා. ඉතින් මෙන්න මේක හරහා ඔයාට පුළුවන් වෙනවා අලුත් account එකක් මෙතනදීම අලුතෙන්ම create කරලා මේකට add කරගන්න. ඉතින් Google account එකක් create කරලා මම මෙතනදී create කරන්නේ නැහැ. ඉතින් ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා. එහෙම දන්නේ නැත්නම් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් සරලව මේක ලේසි නම විස්තර ටික දෙන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දීලා ඔයාලට පුළුවන් සරලවම Google account එකක් අලුතෙන් හදාගන්න. ඉතින් හරි දැන් මම මේ ඉන්න account එක මම ඊට කලින් තෙමු එකට දීලා නැහැ. ඉතින් මේක තෙමු app එක අලුතෙන් මේ ෆෝන් එකට තෙමු app එක අලුතෙන් ගත්තේ. හරි ඉතින් මෙන්න මේ විදිහට
දැම්මන් වත් අලුත් කවුන්ටි ලොගුණා නම් ඊට පස්සේ මං කියලා දෙන්න කොහොමද දැන් මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් මැසේජ් කියලා එකක්. ඉතින් මෙන්න මෙතන account icon එකම නැවත ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් තුන්වෙනියට බලා ගන්න message කියලා. හරි ඉතින් මේ message කියන එක එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට option දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතන උඩම තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් promotion කියලා එකක්. ඉතින් මේ promotion කියන එකේ තමයි අපිට තියෙන්නේ free gifts award කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක ඔයා එකපාරක් ටච් කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට free gifts ගන්න පුළුවන් වෙන ගොඩක් methods මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම ක්‍රමයකම හරහා ඔයාලට පුළුවන් වෙනවා 100%ක් ෆ්‍රීම මේකේ තියෙන ඕනම items එකක් ඔයාලට free ගන්න පුළුවන්. හරි ඉතින් මම මෙන්න මෙතන තියෙන පළවෙනි free gifts offer එකට යනවා. ඉතින් මම මේ කියලා දෙන්නේ පළවෙනි එක විතරයි. ඉතින් ඔයාලට අනිත් ඒවාත් මේ විදිහටම කරන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන විදිහටම මේකේ තියෙන ගයිඩ්ලයින්ස් ටික හරියටම කරන්න. ඉතින් මෙන්න ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බොක්ස් තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කැමති බොක්ස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම දැන් මෙතනදී මේ පළවෙනි බොක්ස් එක මෙන්න මේ විදිහට පික් කියන එක ටච් කරගන්නවා. ඉතින් ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලට කැමති items පහ තෝරගන්න මෙතනදී එනවා. හරි ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මෙතන items ගොඩක් තියෙනවා. ඉතින් මේ මෙතන තියෙන හැම items එකක්ම ඔයාලට පුළුවන් නොමිලේම ගෙන්න ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති වටින items තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක මිස් කරගන්න එපා. ඒකයි මම මුලින් වීඩියෝ පටන් ගන්නත් කිව්වේ මේ වීඩියෝ එක ස්කිප් කරන්නත් එපා කියලා. මොකද මේක හරියටම කරන්න ඕනේ නැත්නම් ඔයාලට මේක හරියටම කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන හැම items එකක්ම ඔයාලට free ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන එකට ඔයාලට ඕනේ items එක මෙන්න මේ විදිහට select කරලා get now කියන එක දෙන්න. ඉතින් ඒ විදිහට ඔයාලට මේකේ තියෙන කැමති items පහක් කවර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී හොඳට මේකේ යටට යන්න ගොඩක් මොකද මේකේ items සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඔයා හොඳට තෝරලා මේකෙන් කැමතිම items පහක් තෝරන්න මේකට. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනි items එක විදිහට keyboard එකක් මෙන්න විදිහට set කරගන්නවා. ඉතින් ඔයාගේ items එක set කරලා පස්සේ ඔයාට එනවා ඒකෙදි කලර් එක මොකක්ද එතකොට සයිස් එක කොහොමද කියලා. ඉතින් එතනදී ඔයාලට කැමති කලර් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට සෙට් කරන items එකේ බලන්න හොඳටම දැන් සමහර items තියෙනවා. එතනදී දෙමු එකේ මුලට තියෙන වෙන රූපයක් ඔයාට items එක order කරාට පස්සේ ඔයා ගෙදරට එන්න වෙන items එක. ඒකට හේතුව තමයි ඔයා හරියට බලන්න නැතුව order කරන එක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා order එකක් වෙන විදිහට සෙට් කරලා පස්සේ ඔයාට එනවා ඒකේ colors තෝරන්න. එතකොට size එක කොච්චරක් තියෙනවද? එතකොට දැන් බැටරි තියෙනවක් හරි කියන්නේ JBL එකක් වයි සෙට් කරනවා නම් ඒකේ බැටරි කැපැසිටි කොච්චරක් තියෙනවද අන්න ඒ විදිහට ඔයාලට ඒකේ තියෙන ඩීටේල්ස් ටික බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේක දීලා තියෙන හින්දා ඔයා අනිවාර්යයෙන් මේකේ ඩීටේල්ස් ටික බලන්න. මොකද එතකොට ඔයාලට කිසිම අවුලක් නැහැ. ඔයා ඕඩර් කරන එක තමයි ඔයාගේ ගෙදරට එන්නේ. හරි ඉතින් ඔයාට මේකෙත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයා මේකද තෝරන ඒ කියන්නේ free gifts ගන්න තෝරන items පහක් ඔයාට තෝරන්න පුළුවන් මම මේ කියලා දෙන මෙතඩ් එක හරහා. ඒකෙදි ඔයා තෝරන items පහේ තියෙන වටිනාකම අනුව ඔයාට මේ link එක share කරන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ගොඩක් අය අහන දෙයක් තමයි මේ link එක කොච්චර කී දෙනෙක්ට share කරන්න ඕනද කියන එක ගැන. ඉතින් ඒක හරියටම කියන්න බෑ. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා තෝරන items වල තියෙන වටිනාකම අනුව. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඩොලර් 100ක 200ක වගේ items ඒ කියන්නේ ටිකක් ගණන් items තේරුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාට ලොකු ප්‍රමාණයක් ෂෙයා කරන්න වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් පොඩි ඒ කියන්නේ ඩොලර් 50ක් 30ක් වගේ අතර ප්‍රමාණයේ පොඩි items ටිකක් මේ ඔයා සිලෙක්ට් කරොත් එහෙම ඔයාට මේක ලොකු ප්‍රමාණයක් ෂෙයා කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 10 දිනකට වගේ ෂෙයා කරොත් එහෙම ඔයාට මේක කන්ෆර්ම් කරගන්න පුළුවන්. එහෙම නැතුව මේක එක්කෙනෙක්ට දෙන්න ෂෙයා කරලත් කරගන්න පුළුවන්. ඒක ඔයාගේ ඔයාට එන විදිහ අනුව තමයි. මොකද මේක අර free gifts දෙන method එකක් ඉඳලා මේක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. ඉතින් ඒ නිසා ඔයාට එන විදිහ නෙමෙයි වෙන කෙනෙක්ට එන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන් මේක කරලා බලන්න. ඔයාට සමහරට එක්කෙනෙක්ට දෙන්න ෂෙයා කරපු ගමන්ම මේ ඔයාගේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකත් මතක තියාගන්න. ඔයාලට වැදගත් වෙයි කියලා තමයි මම ඒකත් ඔයාලට මේ විදිහට කිව්වේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ items පහ. ඉතින් මෙතන තියෙන ඔයාගේ නම ඇඩ් කරන්න තියෙන්නේ. මම කලින් ඇඩ්‍රස් එක ඇඩ් කරලා තිබ්බනම් ඔයාලට මෙහෙම එන්නේ නැහැ. නමුත් මම දැන් හැමෝටම තේරෙන විදිහට තේරෙන හින්දා මම මේක ඇඩ්‍රස් එක ඇඩ් කරන හැටිත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා add address කියලා. ඉතින් ඒක ඇඩ්‍රස් කාඩ් ඒක ටච් කරාට පස්සේ වෙන විදිහට එනවා add a new address කියලා. ඉතින් මෙතනදී ඔයාලට සරලම තියෙන්නේ මේකේ ඔයාගේ පළාත සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ address ඔයා ඉන්න district එක මේකට සෙට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉන්න city එක සෙට් කරන්න. ඒ කියන්නේ ඔයා ඉන්නේ කොහෙද කියන නගරේ මෙතන සෙට් කරන්න ඕනේ. ඉතින් මම දැන් මගේ විස්තර ටික මම හරියටම දෙනවා.
ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඔයාගේ අංක තියෙනවා නම් ඔයාගේ ඇඩ්‍රස් එකට අංකයක් තියෙනවා නම් ඒ අංකෙ මුලින්ම ටයිප් කරලා ඒ විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම ඇඩ් කරන්න මේකට. මොකද ඇඩ්‍රස් එක වැරදුනොත් සමහරට ඔයාගේ ඕඩර් එක කැන්සල් වෙන්නත් පුළුවන්, නැත්නම් ඕඩර් එක වෙන තැනකට යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ID එකේ හරි නැත්නම් ඔයාලට සැපල් ඔයාලා ගෙදරට සැපල් ලියුම් එන ඇඩ්‍රස් එක හරියට මෙතනට ඔයා ඇඩ් කරගන්න. ඉතින් ඒ විදිහට ඇඩ් කරාට පස්සේ දැන් මගේ ඇඩ්‍රස් එක මෙතනට ඇඩ් කරගන්නවා හරියට. ඉතින් ඊළඟට තියෙනවා ඔයාගේ නම හරියටම ගහන්න, ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක. ඉතින් ඒ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩ කරන ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න. මොකද සමහර වෙලාවට ඔයාගේ ඕඩරේ ඔයා හිටපු නැති දවසක ඔයාගේ ගෙදරට આવොත් මේ නම්බරේට කෝල් එකක් දෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ඒක දැනගන්න පුළුවන් හරියට නම්බරේ දුන්නාට පස්සේ. හරි ඉතින් මේ විදිහට ඔයාලට මැසේජ් එකක් එයි මේක කන්ෆර්ම් කරද්දී. ඒ කියන්නේ ඔයාලට නැවතත් ආයේ ඔයා වැරදිච්ච තැනක් තියෙනවා නම් හදන්න පුළුවන් මෙතනදී. ඉතින් ඒ විදිහට හරිනම් ඔයාලට තියෙන මේක හරියටම කන්ෆර්ම් කරන්න. ඒ විදිහට කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතනද හරියටම ඇඩ්‍රස් එක මේකට ලින්ක් කරලා තියෙන දැන්. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන තියෙන ඉතින් කන්ෆර්ම් ඇඩ්‍රස් කියන එක දුන්නාට පස්සේ තමයි මේකේ වැදගත්ම පාර්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඕඩරේ මේකදී පැක් වෙනවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට ඇනිමේෂන් එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ඒ ටික බලාගෙන ඉන්න වෙනවා කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන. ඉතින් මෙතනදී මේකේ ටච් කරන්න කියන හැම එකම ඔයා ටච් කරන්න. මම මේක දෙකෙන් කියන්නේ නැහැ මොකක්ද කියලා. මම මේක උනාට පස්සේ අවසාන ටික ඔයාලට පෙන්නන්නම්. හරි ඉතින් මෙන්න මේ විදිහට අවසාන ස්ටෙප් එක හැටියට අපිට මේක ලින්ක් එක හැදිලා අපේ රෙෆරල් ලින්ක් එක ෂෙයා කරන්න වෙනවා. ඉතින් එතනදී අපිට මෙන්න මේ විදිහට කොයින්ස් වගේක් හම්බ වෙනවා. ඉතින් ඒ කොයින්ස් ටික අපිට මේකෙදී පුරව ගන්න ඕනේ. ඉතින් ඒ කොයින්ස් ටික හරියටම බිඳුවක් වුණාට පස්සේ තමයි අපිට අපේ ඕඩරේ හරියටම කන්ෆර්ම් වෙන්නේ. ඉතින් ඒකදී ඔයාලට කරන්න පුළුවන් WhatsApp හරහා තමයි මේකදී අපිට ලින්ක් එක ෂෙයා කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට ලින්ක් එක WhatsApp එක ටච් කරලා ඉවරලා WhatsApp එකට ඕපන් වෙද්දිම ඔයාලට පුළුවන් බෑක් කරලා නැවතත් මේ තෙමු ඇප් එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හරියට මේ ලින්ක් කාටවත් යවන්න නැතුව මේක කන්ෆර්ම් කරගන්නත් පුළුවන්. නමුත් මේකදී අවසාන ස්ටෙප් එක හැටියට අලුත් යූසර් කෙනෙක්ට, ඒ කියන්නේ තෙමු ඇප් එක මීට කලින් ෆෝන් එකට අරන් නැති ඇප් යූසර් කෙනෙක්ට මේ ලින්ක් එක ෂෙයා කරන්න වෙනවා. ඉතින් එතනදී ඔයාලට පුළුවන් වෙනත් කෙනෙක්ගේ ෆෝන් එකකට අලුතෙන් ඔයා ලොග් වෙච්ච විදිහටම ලොග් වෙලා ලින්ක් එක කන්ෆර්ම් කරගන්න. ඉතින් ඒ විදිහට කන්ෆර්ම් කරාට පස්සේ ඔයාට ඔයාගේ ඕඩරේ හරියටම පික් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට පික් කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ ඕඩරේ හරියටම මාසයක් වගේ ඇතුළත, ඉතින් මගේ නම් සාමාන්‍යයෙන් දවස් 21ක් වගේ ඇතුළත ආවා. ඉතින් මාසයක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාගේ ඕඩරේ ඔයාගේ ගෙදරටම එනවා. ඉතින් ඔයා බය වෙන්න එපා. ගොඩක් කට්ටිය අහනවා සල්ලි ඕඩරේ එනකොට සල්ලි දෙන්න ඕනද ඒ ගන්න කෙනාට කියලා. එහෙම නැහැ, මේක ෆ්‍රීමයි එන්නේ. මොකද මෙතනින්ද ඔයාගේ මුදල් ගන්න ඕන මීට කලින් ගන්නවා. ඒ නිසා මේ වගේ තෙමු ඕඩරේ ආවට පස්සේ කවදාවත් සල්ලි ගන්නෙ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේක 100% ෆ්‍රී. මං හිතනවා මං අද කියලා දීපු දේවල් ටික ඔයාලට තේරෙනවා ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් මම මේ කියලා දීපු ක්‍රමය හරහා තෙමු එක හරහා බඩු ගෙන්න ගනි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට දන්න විදිහට මම රිප්ලයි එකක් කරනවා. ඒ වගේම තමයි මම කලින් කියපු කරුණුත් මතක තියාගන්න මේ වැඩේ කරනකොට. ඉතින් ඔයාලට තවත් මේ වගේ තෙමුස් එක හරහා තෙමු එක හරහා ෆ්‍රී ගිෆ්ට් ගෙන්න ගන්න මෙතඩ් ගැන මමට එන අලුත් අප්ඩේට්ස් මම වීඩියෝ එකක් දානවා. ඉතින් ඒ නිසා ඒව ගැන ඔයාලා දැනුවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මගේ channel එක subscribe කරන එක. ඉතින් ඒ නිසා දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දීලා තියාගන්න. එතකොට ඔයාට හැමෝටම කලින් මේ තෙමු එක හරහා free gifts ගෙන්න ගන්න පුළුවන්. මොකද මේක කාලයකට දෙනවා, කාලයකට අයින් කරන නිසා. ඉතින් මම අප්ඩේට් එකක් ආපු ගමන් දානවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරන්න. ඒ වගේ වීඩියෝ එකට like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න මේක share කරන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම good bye, ජය වේවා.